වේදනානාශක ගැනත් මම මේකෙදි පැහැදිලි කරානේ. වේදනානාශක පාවිච්චි කළා මේ රෝගය తాවකාලික සුවයක් ගත්තට කමන්නේ රෝගය සුව වුණා කියලා හිතන්න එපා කියලා. මෙන්න මෙතන හරි වර්ධින තැනක්. හරි දැන් මේ වේදනාව යටපත් කරගත්තට පස්සේ රෝගය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මානසික ආර්ථ වේදනකොට ආයෙත් වේදනානාශකය බිල එක ෂේප් කරගන්නවා. අර ෂේප් න්‍යාය ධර්මය කියන්නේ ඕකනේ. ඉතින් ඒක ඒ අනුගමනය කරලා අවසානයේ බැටේ ඔඩු දිව්වට පස්සේ අර සාමාන්‍ය අපේ භාෂාවෙන් කිව්වොත් වැඩේ ටිකක් බකල් කරගත්තට පස්සේ අන්න පසුතැවෙනවා මේක සනීප කරගන්න අමාරුයි. දැන් මේ වගේ වුණාම මොකද්ද වෙන්නේ? ඔබ අහලා තියෙනවද මේ රෝගය නිසා පිළිකා ඇති වෙන්න පුළුවන් කියලා? පිළිකාතත් ඇති විය හැකියි. ඒ නිසා තමයි බරපතල මට්ටමේ වේදනාවක් ඇල්ල එන්ඩෝමෙට්‍රියොසිස් තත්ත්වයක් තිබුණම CA125 පරීක්ෂණයක් වෛද්‍යවරු කරනවා. ඊට අමතරව බයොප්සි පරීක්ෂණ එහෙම කරනවා. කළා බලනවා මේක පිළිකා තත්ත්වයක්ද කියලා. හැබැයි මතක තියාගන්න පිළිකා හා සමානවම අපහසුතාවයන් එන්ඩෝමෙට්‍රියොසිස් රෝගයේදී එනවා. ඒක පිළිකා නෙමෙයි ඒ සිස්ටම්. හැබැයි මේ ප්‍රතිකාර හරියට නොකළොත් අවශ්‍ය තැනට අවශ්‍ය වෙලාවට ඒ ප්‍රතිකාර කටයුතු නිසි පරිදි නොකළොත් මොකද ප්‍රතිකාර කරනවා කියන එක තනිකරම වෛද්‍යවරයාගේ වගකීමක් විතරක් නෙමෙයි අරුණේ. ප්‍රතිකාරයේ රෝගය විනිශ්චය ප්‍රතිකාර නියම කිරීම වෛද්‍යවරයාගේ වගකීමක්. හැබැයි ප්‍රතිකාර ටික හරියට කරන එක උපදෙස් පිළිපදින එක රෝගියාගේ වගකීමක්. මෙන්න මේ කරුණු ටික ඔක්කොම එකතු වුණාම තමයි රෝගියෙක් සනීප කරන්න පුළුවන් වෙන්නේ.